නිව්ටන් නියම අමාරුයිද? හරි ප්‍රශ්නයක් නැහැ. මම අද ඔයාලට චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළවෙනි නියමය කියලා දෙන්නේ. බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. මේක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමය. හරි. අපි දැන් හිතමු ඔයා උදේම ඇඳටලා නිදාගෙන ඉන්නවා. හරිද? එතකොට ඔයාට අම්මා කතා කරනවා නැගිටින්න කියලා. එහෙම නැත්නම් ඔයා දීපු එලාම් එකක් වදිනවා. එහෙම නැත්නම් ඔයාට බඩගින්නක් ඇති. එහෙම නැත්නම් ඔයාට අද උදේ කොහේ හරි ගමනක් යන්න තියෙනවා. මේ වගේ සිද්ධි ටික උනේ නැත්නම් ඔයා ඇඳෙන් බිමට බහිනවද කවදාවත්? නැහැ. හරිද? එතකොට දැන් නිව්ටන්ගේ නියමයට අනුව ඔයා තමයි නිශ්චල වෙන්න වස්තුව. එතකොට අර මං කිව්ව අම්මා කතා කරන එක එලාම් වදින එක ඒ වගේ දේවල් තමයි බාහිර අසන්තුලිත බල. ඒ බාහිර අසන්තුලිත බල සිදු වෙන්නේ නැත්නම් කවදාවත් නිශ්චලව තියෙන වස්තුවක් චලනය වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අපි දැන් හිතමු ඔයා පාඩම් වැඩක් ඔයා කර කර ඉන්නවා. හරිද? එතකොට ඔයා උදේ ඉඳන් එක දිගට පාඩම් කර කර ඉන්නවා. එතකොට ඔයා ඇවිල්ලා දැන් නිශ්චල වෙන අවස්ථාවක්ද නැහැ. ඔයා දැන් චලනය වෙනවා. ඒ කියන්නේ ඔයා වැඩක් කර කර තමයි ඉන්නේ. එතකොට එහෙම ඔයා වැඩේ කර කර ඉද්දි ඔයාට නිදිමතක් දැනෙනවා. එහෙම නැත්නම් ඔයාට බඩගින්නක් ඇති වෙනවා. එහෙම නැත්නම් යාළුවෙක් ඇවිල්ලා කතා කරනවා. එහෙම නැත්නම් ඔයාට කෝල් එකක් එනවා. ඒ වගේ දේවල් ඇවිල්ලා බාහිර අසන්තුලිත බලනේ. එතකොට ඔයා චලනය වෙමින් ඉන්න එක්කෙනා අර බාහිර අසන්තුලිත බලයක් එදුනහම තමයි වෙනස් වෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් උදාහරණයකට කොහේ හරි යන්න තියෙන නම් ඔයා ලියලිය ඉන්න වේගය වැඩි කරනවා. හරිද? එහෙම නැත්නම් ඔයාට බඩගින්නක් ආවොත් එහෙම කාලෙන් නම් කියන වැඩේ නවත්තලා යනවා. ඒ වගේ බාහිර අසන්තුලිත බලයක් යෙදෙනකන් අර මොනවා හරි චලනයේ වෙමින් පවතින වස්තුව එයාගේ එකම වේගයෙන් චලනය වෙනවා. ඒ කියන්නේ බාහිර අසන්තුලිත බලයක් යෙදෙනකන් චලනය වෙන වස්තුන් එකම වේගයෙන් චලනය වෙවි පවතිනවා. හරිද? ඕක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන්නේ බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු නිශ්චලතාවයේ පවතින වස්තුන් නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වෙමින් පවතින වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ කියලා. මේ වගේම නිව්ටන්ගේ දෙවන නියමත් ඔයාලට ඉගෙන ගන්න ඕන නම් දැන් අපේ YouTube channel එක subscribe කරන්න.